මේ තියෙන්නේ මෙතන බෝතල් තියෙනවා කට්ටියට ගන්න එනකොට කියන්නම් මගේ යාළුවෝ හැමෝටම ඉතින් අපි යන ගමන් යාළුවෙක් ආවුණා කටාරේන අයියගේ ලංකාවේ අයියගේ අපේ ෆ්ලයිට් එක TY 391 එහෙනම් goodbye ශ්‍රී ලංකා ආයිබෝවන් මගේ යාළුවෝ හැමෝටම අපි දැන් ඉන්නේ කටුනායක එයාපෝට් එකේ දැන් මෙතන පේන්නේ මේ ඔන්ලයින් චෙකින් එක මම කරන ගම ඉතිහාඩ් එයාවේස් එකේ මම යන්නේ මෙතන ඔක්කොම ඉන්නේ මේ ඔන්ලයින් චෙකින් එකේ ඉන්න අය. ඉතින් ඔන්ලයින් චෙකින් එකත් කරගෙන බෝඩින් පාස් එකේම අරගෙන උඩට ආව මම එනකොට ඉස්සරහ මුලින්ම හම්බ වෙන්නේ ඉමිග්‍රේෂන් එක. මේ පේන ඉමිග්‍රේෂන් එක ඕලන්ට ඉමිග්‍රේෂන් එකේ වැඩ කටයුතු කරගෙන ආවා ඉස්සරහට ඩියුටි ෆ්‍රී එකට. ඩියුටි ෆ්‍රී එකේ ටිකක් මං ගණන් බලන්න පොඩක් නැවතුණා පොඩි වටයක් දාන්න. දැන් මේ යන ගමන් මේ තියෙන්නේ මෙතන බෝතල් තියෙනවා කට්ටියට ගන්න එනකොට කියන්නම් මගේ යාළුවෝ හැමෝටම ගිහලා එනකොට මගේ යාළුවන්ට ගේන්න දීලා ඉතින් බෝතල් එනකොට ගේන්න මේ යන ගමන්නේ. දැන් මේ චොකලට් පොඩක් ගණන් බලන්න මම නැවතුණා. චොකලට් සාමාන්‍යයෙන් මම හිතන විදියට නම් ටිකක් ගණන් මේ ලංකා ඩියුටි ෆ්‍රී එකේ ෆෙරර් රොචර් ඩොලර් 20ක් වුණා. ඩියුටි ෆ්‍රී එකෙන් පාස් කරගෙන ආව දැන්. අයියේ කොහෙද? අයියේ යන්නේ තර කටාර. මම කටාරේ. ඉතින් අපි යන ගමන් යාළුවෙක් ආවුණා කටාරේන අයියගේ ලංකාවේ අයියගේ. ඊට පස්සේ හිමීට මෙන්න මේ හැමෝම ආස කරන තැනට ආවම මම මෙතනට එළවන් ටිකක් බලාගෙන හිටියා ප්ලේන් යන එන දිහා. අපේ ෆ්ලයිට් එකක් දැන් තව ටිකකින් මෙතනට එනවා. මේ වෙද්දි තාම ඇවිල්ලා තිබුණේ නැහැ. එතිහාඩ් එයාවේස් එකේ. हद सलना रही हिम सिसिले राह से आह से ऐत इमे मुद्दु वरुसा सलुना ताम नवे नो बिंदी नो मकी कीमत के හෙලෝ ෆ්ලයිට් එකට ගේට් නම්බර් එක 10 හම්බුනේ 10 වලට යන ගමන් ඉන්නේ ගේට් නම්බර් 10 දැන් මෙතන ඉස්සරහ තියෙනවා මේ ඔක්කොම 8 ඉන්න මෙතන ගේට් ගහලා 6 ඉඳන් 14 ගේට් නම්බර් 10 එක අපිට තියෙන්නේ අපි දැන් ඇවිදින්නේ ෆ්ලයිට් එක නගින තැනටම මෙතනින් තමයි ෆ්ලයිට් එක යන්න තියෙන්නේ. දැන් එතන ෆ්ලයිට් එක යනකම් බලන් ඉන්නේ. ඉතින් ඔක්කොම ඉමිග්‍රේෂන් එඩිට් කරගෙන ආවා. ආවට පස්සේ එතන අර ගහනවා සීල් එකක්. දැන් මම නම් ෆස්ට් ටයිම් නේ සීල් එක ගහද්දි 아무දු වීලින් එකක් ඩක් කාලා ගහද්දි. අර ඉන්න අපේ ෆ්ලයිට් එක TY 391 අබුඩාබි එතිහාඩ් එයාවේස්. මම යන්නේ ඉතිහාඩ් එයාවේස් එකේ මගේ ඔළුවේ තිබ්බේ ශ්‍රී ලංකා එයාලයින්ස් යන්න. අපි බලමු ශ්‍රී ලංකා එයාලයින්ස් ශ්‍රී ලංකා පාර එනකොට දාගන්න. ඉතිහාඩ් එයාවේස් මේකේ ටිකට් එක මගේ යාළුවෙක් දාලා දුන්නේ. එයා ඔන්ලයින් චෙකින් එකක් කරලා දුන්නා. මට තිබ්බේ බෝඩින් පාස් එක ගන්න විතරයි. ඉතින් ඔයගොල්ලන්ටත් එහෙම කරගන්න පුළුවන් හොඳයි. මගේ අර යාළුවා තමයි මට ඒක කරලා දුන්නේ. නැත්තම් එතන ඇවිල්ලා අර මම ඔන්ලයින් චෙකින් කරන්න හිටියේ එතන කිව් එකේ ඉඳලා එඩිට් කරගෙන ඕනේ ෆ්ලයිට් එකේ. හරි මට ඔන්ලයින් චෙකින් එකක් දාලා වින්ඩෝ සීට් එකකුත් දාලා දුන්නා. ඉතින් thank you. අපි යන ෆ්ලයිට් එකේ ඉතිහාඩ් එයාවේස් අගනා ෆ්ලයිට් එක. Thank you. අයිබෝවන්. අයිබෝවන්. Thank you.
ඔන්න ෆ්ලයිට් එක ළඟටම ආවා. මෙතන තමයි ලයින් එක එන. මෙතන දිගටම. අතන්ට බෝඩින් පාස් එක පෙන්නලා. මෙතන ඔක්කොම අර යහපත් යන්නේ ශ්‍රී ලංකන් එයර්ලයින්ස් ෆ්ලයිට් එක. ඔයගොල්ලන්ට පේනවද නැත්නම් ශ්‍රී ලංකන් එයර්ලයින්ස් ටිකේ මම යන එක තියෙන්නේ අතන. අරින් නැත්නම් පේනවද නැහැ පයිලට් ඇවිල්ලා ඉන්නේ. පයිලට්ට පේනවා මට ඔයගොල්ලන්ට පේන්නේ නැහැ. ඉතින් කොහොම තමයි එහෙනම් goodbye ශ්‍රී ලංකා. ෆ්ලයිට් එකේ මං බුක් කරලා තිබ්බ විදිහේ වින්ඩෝ සීට් එකේ මම ඉඳගත්තා. එතන ලස්සනයි view එක. මගේ යාළුවා බුක් කරලා දුන්නේ එන්න හොඳයි. එතන තැන ලස්සනයි. හරිම සුන්දර view එකක් තිබ්බා. එතකොට වෙලාව 4:00යි ෆ්ලයිට් එක උඩට නගනකොට. ඉතින් මේ උඩට නගන වෙලාවේ දැනෙන හැඟීම දන්නේ ලංකාව දාලා ගියගෙනම තමයි. එතන 아무ත් හැඟීමක් දැනෙන්නේ අපේ ආදරණීයන්ගෙන් වෙන්ගලා මගේ අම්මා තාත්තගෙන් වෙන් වෙලා මෙතනදී ලංකාව දාලා යන හැඟීම ඒක කියා ගන්න බැරි හැඟීමක්. පැය 4:00 ගුවන් ගමනක් ආරම්භ කරා. ලස්සන view එකක් තියෙන්නේ මීගමු කලපුව. ඉතින් කෑම කනකන් තමයි මම බලන් හිටියේ. ඒවා හීන මවපු දේවල් ෆ්ලයිට් එකේ කෑම එක තමයි මං ඉස්සර දැම්ම ගොඩක් ආසාවෙන් හිටපු දේ ෆ්ලයිට් එකේ කෑම එකක් කන්න. මේක තමයි මේන් කෝස් එක. ඒක රයිස් එකයි චිකන් තිබ්බා බාස්මති රයිස් චිකන් මේක බටු වලින් හදලා තිබ්බ එක. කෑම ගැන කියනවා නම් කෑම ඇත්තටම රසයි. ඉතිහාඩ් එයාර්වේස් මම හිතුවලත් වැඩි ඉතිහාඩ් එයාර්වේස් එක හොඳයි. හොඳ සර්විස් එකක් දෙනවා. අපි ලංකාවෙන් ආවේ 4:00ට ෆ්ලයිට් එක අබුඩාබි වලින් 7:35ට තමයි බහින්න තියෙන්නේ. එතනින් ට්‍රාන්සිට් එකේ තියෙන අබුඩාබි එයාපෝට් එකෙන් මම ට්‍රාන්සිට් එකෙන් ඉඳලා යන්න ඕනේ ඕමාන් වලට. ඒ ෆ්ලයිට් එක හොයාගෙන යන්න ඕනේ. ඒක 8:50ට ඕමාන් යන ෆ්ලයිට් එක තියෙනවා. පැයකුත් විනාඩි ගානක පොඩි බ්‍රේක් එකක් තියෙනවා. එතන වීඩියෝ එක මම ඔයගලන්ට ඊළඟ කොටසෙන් ගේන්නම්. ඉන්නේ දැසකොල්ලෝ දැන් වෙලාව මේ 7:00යි අබුඩාබි වල. ලංකාවෙන් ආවේ 4:00ට හරියටම 7:35ට දැන් බැස මෙහෙ අබුඩාබි එයාපෝට් එකේ ඉන්නේ. ඉතින් මම ඇතුළ පෙන්නන්නම් ගිහිල්ලා අපි දැන් අබුඩාබි වලින් යන්න තියෙනවා ඕමාන් වලට. මම ඕමාන් යන එක ඊළඟ තව වීඩියෝ එකකින් ගෙන්නම් part 2 විදියට. දැන් මම මෙතනින් vlog එක ඉවර කරනවා. දැන් අබුඩාබි එයාපෝට් එකේ ඉන්නේ. ඉතින් ඉතර ගිහිල්ලා එන හම්බුවා.